අඩම්පන් වලට ඊසාන දෙසින් වූ මිනුක්කන් නැගෙනහිර ප්‍රදේශයේ අත්පත් කර ගැනීමට වන්නේ මෙහිමේ බටපිරිස් අද සමත් වුණා. මෙහි තිබූ LTTE මෝටාර් ප්‍රහාර මධ්‍යස්ථානයක්ද යුද හමුදාව විනාශ කර තිබෙනවා. මෙම මෝටාර් මධ්‍යස්ථානයට යාබද නිවස මේ ප්‍රදේශයේ LTTE මෙහෙයුම් මධ්‍යස්ථාන ලෙස පවත්වාගෙන ගොස් ඇති බව හමුදාව පෙන්වා දෙනවා. මෙහි සිටි LTTE නායකයන් ප්‍රහාරවලදී මරුමුවට පත්වන්නට හෝ බරපතල ලෙස තුවාල ලබන්නට ඇතැයි හමුදාව විශ්වාස කරනවා. මේ අතර අද දවස පුරා මන්නාරම නගරයේ ජනතාව LTTEට විරෝධය පළ කරමින් හර්තාල් ව්‍යාපාරයක් සංවිධානය කර තිබුණා. මීට හේතු වී තිබුණේ මන්නාරම EPDP ප්‍රාදේශීය නායකයා වූ ආර් මොහන් නැමැත්තා LTTE විසින් ඝාතනය කිරීමයි. පසුගිය මැයි 22 වෙනිදා ආර් මොහන්ට LTTE පිස්තෝල කල්ලිය විසින් වෙඩි තබනු ලැබුවේ මන්නාරම නගරයේදී. ඉන්පසුව ජාතික රෝහලට ඇතුළත් කරනු ඔහු පසුගිය 9 වෙනිදා මරුමුවටපත් වුණා. අද ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු මන්නාරමේදී පැවැත්වුණා. මන්නාරම නගරයේ අද දවස පුරාම සියලු පොදු සේවා කටයුතු අඩපණ වී තිබුණු අතර කඩසාප්පු වසා දමා තිබුණා. නගරය පුරා කළු කොඩි ඔසවා තිබූ අතර ජනතාව LTTE මෙම ක්‍රූරතර ඝාතන දැඩි ලෙස හෙලා දකිනු අපට දැක්කන්ට ලැබුණා. පෞද්ගලික ප්‍රවාහන සේවාද LTTEට විරෝධය පළ කිරීමට එක්ව සිටියා. මන්නාරම පොදු වෙළඳසැලද වසා දමා තිබුණා. මන්නාරම මාළු වෙළඳ පොලේ කඩහිමියන්ද විරෝධතාවට එක්ව සිටියා. මන්නාරමේ දීවර කටයුතු අද මුළුමනින්ම ඇනහිට තිබුණා. දීවර ජනතාව සිය යාත්‍රා නැංගුරම්ලා LTTEට විරෝධය පළ කර තිබෙනු දැක ගන්නට ලැබුණා. රූපවාහිනී සමන් කුමාර රාමවික්‍රම මන්නාරමේ සිට